ලෝකයේ ව්‍යාපාර සංවිධාන මූලිකව අවධානය යොමු කරන කාරණාවක් තමයි අපි කොහොමද ෆේල් නොවි ඉන්න කියන කාරණා. අද වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ why companies fail. එහෙම නැත්නම් ඇයි සමාගම් එහෙම නැත්නම් ව්‍යාපාර සංවිධාන ෆේල් වෙන්නේ කියන කාරණාව. මම ප්‍රොෆෙසර් දුෂාද අයරත්න මානව සම්පත් කළමනාකරණය පිළිබඳ මහාචාර්ය. ව්‍යාපාර ෆේල් වෙන්න බලපාන සාධක රාශියක් තියෙනවා. නමුත් මේ වීඩියෝ එකේදී කරුණු කීපයක් ගැන අවධානය යොමු කරමු. ව්‍යාපාර ෆේල් වෙන්න බලපාන පළවෙනි කාරණාව තමයි ඉනර්ෂා. ඉනර්ෂා කියලා කියන්නේ අවට පරිසරය වෙනස් වෙනවා. ඒ වුණාට ව්‍යාපාර සංවිධානයක් විදිහට අපි සූදානම් නැහැ වෙනස් වෙන්න. එතකොට ව්‍යාපාරික පරිසරය වෙනස් වෙලා ඒ වුණාට අපි වෙනස් නොවීම හින්දා ෆේල් වෙච්ච සමාගම් වලට උදාහරණ තමයි අපි හැමෝම දන්න කොඩැක් සමාගම. තව සමාගමක් තමයි අපිට ගන්න පුළුවන් Nokia. ඒ වගේම Yahoo. දෙවෙනි කාරණාව තමයි ව්‍යාපාර සංවිධානයක් ෆේල් වෙන්න බලපාන ප්‍රයර් කමිට්මන්ට්. මොකද්ද ප්‍රයර් කමිට්මන්ට්? ප්‍රයර් කමිට්මන්ට් කියලා කියන්නේ අපි ව්‍යාපාර සංවිධාන විදිහට අපි යම් දේවල් කරනකොට ආයෝජනය කරනකොට ඉතාමත් පරිස්සම් වෙන්න. එහෙම නැති වුණොත් අපිට ෆේල් වෙන්න සිද්ධ වෙනවා. මේකට ගන්න පුළුවන් හොඳම උදාහරණය තමයි IBM. IBM සමාගම 1990 ගණන් වල සාර්ථක වෙනවා. ඇයි අසාර්ථක වෙන්නේ? ඒගොල්ලෝ 1990 ගණන් වල මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් වල ඉන්වෙස්ට් කරලා තිබ්බා. හැබැයි ඒගොල්ලන්ට අවශ්‍ය වුණා PCs වල එහෙම නැත්නම් මිනි ෆ්‍රේම් කම්පියුටර්ස් වල ආයෝජනය කරන්න. හැබැයි අර ප්‍රයර් කමිට්මන්ට් එකේ හින්දා. කියන්නේ කලින් ආයෝජනය කළා තියෙන්නේ. ඒගොල්ලන්ට බැරි වුණා මිනි ෆ්‍රේම් කම්පියුටර්ස් වල ආයෝජනය කරන්න. ඔයගොල්ලන්ට සිද්ධ වුණා. ඒ කියන්නේ IBM සමාගමට සිද්ධ වුණා ෆේල් වෙන්න. තුන්වෙනි කාරණාව තමයි ඉකරස් පැරඩොක්ස්. ඉතින් මම මේ සහෘදයන්ගෙන් ඉල්ලා සිටින මේ වීඩියෝ බලන ඉකරස් පැරඩොක්ස් කියන්නේ මොකක්ද කියලා Google කරලා බලන්න. ඒක ඉතාමත් රසවත් ග්‍රීක් මිතොලොජි එකක් නැත්නම් කතන්දරයක්. මොකද්ද මේකෙන් අර්ථවත් වෙන්නේ? ඉකරස් පැරඩොක්ස් කියලා කියන්නේ ව්‍යාපාර සංවිධානයක් විදිහට එක්තරා අවස්ථාවකදී සාර්ථකත්වයට බලපාන සාධකයක් තවත් අවස්ථාවකදී අසාර්ථකත්වයට බලපාන්න පුළුවන්. මේ පිළිබඳ පර්යේෂණ කරලා තියෙනවා ඩැනි මිලර් 1990. ඩැනි මිලර් කියන්නේ මොකද්ද? නැවත වතාවක් අපි සාර්ථක වුණාම අපි සමහර වෙලාවට ලොකු මාන්නයක් හදාගන්න. අපිට ලොකු ඉගොටිසම් එකක්, ඉගෝ එකක් එනවා නේද? ඒතකොට ඒකත් එක්ක වෙන්නේ මොකද්ද? අපි තවත් තැනක ඒ සාර්ථකත්වයේ අත්දැක බලන්න යනවා. සමහරලාට ඒ තුලින් අපි ෆේල් වෙන්න පුළුවන්. ඒ සඳහා හොඳම උදාහරණයක් තමයි ටෙස්කෝ. ටෙස්කෝ ගොඩක් වෙලාට ફોකස් කළේ ෆ්‍රෙෂ් ෆුඩ්, grocery items වගේ දේවල්. ඒගොල්ලෝ UK වල සාර්ථක වුණා. ඒගොල්ලන්ගේ මොඩල් එක. ඒ සාර්ථක වෙච්ච මොඩල් එක ටෙස්කෝ USA වල ඇප්ලයි කරන්න උත්සාහ කළා. හැබැයි USA වලදී ඔවුන් අද්දුටුවේ පරාජය. එම නැත්තම් ඔවුන්ගේ මොඩල් එක ෆේල් වුණා. වීඩියෝ එක ආරම්භ කරනකොටම කිව්වා වගේ ව්‍යාපාරයක් ෆේල් වෙන්න, එම නැත්නම් ව්‍යාපාර සංවිධානයක් ෆේල් වෙන්න බලපාන සාධක ගණනාවක් තිබ්බත් මේ වීඩියෝ එකේදී අපේ අවධානය යොමු වෙන්නේ කාරණා 3ක් පිළිබඳව. තවත් මෙවැනිම වීඩියෝ එකකින් නැවත මුණ ගැහෙමු. සියලුම දෙනාට සුබ අනාගතයක්.